අද ජූනි 15 වෙනිදා. දවස දන්නවද කවදද කියලා? ඉතින් අද තමයි ලෝක පියවරුන්ගේ දිනය. ඉතින් පියවරුන්ට විශේෂ දවසක් වෙන් කරන්න බෑ අපිට. හැබැයි ඉතින් මේ වගේ දිනයක් දීලා තියෙන නිසාම අපිට ඒ දවස විශේෂයිනේ. අනිත් හැම දවසක්ම අපි සමරන්නේ නෑනේ මේ වගේ. ඉතින් මං හිතුවා අපි වෙනුවෙන් මෙච්චර කැපකිරීම කරන සුදු පුතාගේ තාත්ති වෙනුවෙන් පුංචිවට හරි මොනවා හරි දෙයක් කරන්න ඕනි කියලා. ඉතින් ඔයාලත් එක්කගෙන බලමුද අපි අද කොහෙද යන්නේ කියලා. එන්නකෝ යන්න ඉතින්. අපි මොකද්ද කරන්නේ අද කොහෙටද යන්නේ කියලා බලන්න. සමහර අය කියනවනේ එක දවසක් විතරක් මොකටද ආදරය කරන්න, සමරන්න, අම්මව තාත්තව සමරන්න, අරකද මේකද කියලා මට හොඳටම ඇහිලා තියෙනවා. හැබැයි ඒ වගේ දවසක් දීලා තියෙන්නේ මොකක් හරි විශේෂ හේතුවක් නිසා වෙන්න ඇතිනේ. එහෙම දිනයක් නොවුනා නම් අපි ඇත්තටම මේ දිනේ සමරන්නේ නෑනේ. ඉතින් ඒක නිසා මං හිතන්නේ එහෙම දිනයක් වෙන් කරන එක ඇත්තටම හොඳයි. දැන් ඉතින් ඔන්න අපේ සුදු පුතා මට වොයිස් කරන්න දෙන්නේ නෑ. ඔන්න එයාත් ඇවිල්ලා එයාටත් වොයිස් කරන්න ඕනෙලු. Happy birthday, happy birthday, Happy Father's Day. happy birthday, Happy Father's Day. happy birthday. ඔන්න පේනවනේ ඉතින් දඟමල්ලගේ වැඩ. එයා තාත්තිට Happy Father's Day කියන එකට Happy Birthday to you කියලා තමයි කියන්නේ. ඔන්න ඉතින් දැනටමත් සමහරුණන් දන්නවා අපි මේ කොහෙටද ඇවිත් තියෙන්නේ කියලා. බලන්නකෝ ඉතින් මල් යායක් යටින් තමයි අපි මෙන්න මේ ෆැබ්සිලෝන් එක ඇතුළට ඔන්න ගියේ. බලන්න කොයිතරම් ලස්සනද කියලා. ඉතින් ගිහින් නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න කියලා කියනවා. ඒ තරම් මේකේ කෑම හරිම රසයි. ඔන්න ඉතින් පටන් ගන්නකොටම කිව්වා. ඉතින් ඔන්න තුන්දෙනාත් එක්ක කන්න කියලා එළියට ආවත් හැබැයි අපේ මේ පුංචි දඟ මල්ලත් එක්ක අපි දෙන්නට කනවා කියන එක නම් ලේසි වැඩක් නෙවෙයි ඔන්න. ඉතින් එහෙමයි කියලා කොහොමද නොකා ඉන්නේ නේද මේ වගේ තැනකට ඇවිල්ලා. ඉතින් ඔන්න ඊගාවට අපිට තිබ්බ ලොකුම අභියෝගය තමයි අපිට මෙනු එකක් සිලෙක්ට් කරගන්න එක. අපි ආවේ ඉතින් තාත්තිගේ දිනේ සමරන්නනේ. ඒක නිසා ඔන්න තාත්තිට ඕන දේවල් තමයි අපි අද ඕඩර් කරන්නේ. එයාට ඕන කිව්වේ ඉතින් සවල් රයිස් එකක්. ඉතින් සවල් රයිස් නම් ෆැබ්සිලෝන්ම තමයි. ඔන්න ඉතින් අපි ඕඩර් එකක් දාන ගමන් වටේ පිටේ චුට්ටක් ලස්සනත් බලන්නකෝ. ඔන්න අපි ආවේ රෑ 7ට විතර. අපි එනකොට නම් වැඩි සෙනග හිටියේ නෑ. බලන්නකෝ වටේ පිටේ බල්බ් දාලා රෑට තමයි මෙතන ගොඩක්ම ලස්සන. ඔය තියෙන්නේ අලුතෙන් ඕපන් කරපු තිලක වර්ධන කුරුණෑගල. ඉතින් ඔන්න සුදු පුතාටත් ඕනෙලු මෙනු එකක් සිලෙක්ට් කරගන්න. ඉතින් තාත්ති නම් හරිම ලොකු අමාරුවක තමයි වැහිලා තියෙන්නේ මේ වෙලාවේ. එයාට අරකත් ඕනෙලු මේකත් ඕනෙලු තෝරගන්න අමාරු වෙලා ඔන්න ඉතින් තාමත් එයා තෝරනවා. සුදු පුතාගේ තාත්ති සුදු පුතා එන්න කලින් නම් මෙහෙම කෙනෙක් නෙවෙයි. හරිම දඟ චරිතයක්. ඉතින් එයාගේ වැඩේම ග්‍රවුන්ඩ් එකේ තමයි. හැබැයි ඉතින් සුදු පුතා බණ්ඩියට ආව දවසේ ඉඳන් එයා හරිම කෑරි. එයා හැමදේම අමතක කරලා අපි වෙනුවෙන් අද වෙනකම්ම එයා ලොකු කැපවීමක් කරනවා. ඉතින් මගේ අම්මා නෑනේ. ඉතින් සුදු පුතා හම්බුන දවසේ ඉඳන්ම හැම වැඩක්ම කරන්න මට උදව් කරේ තාත්ති තමයි. ඉතින් එයා වෙනුවෙන් මට දවසක් වෙන් කරන්න බෑ. ඉතින් එයා නැත්තම් අපි දෙන්න අද මෙතන නෑ. ඉතින් මං හිතන්නේ එයා නැත්තම් අපි දෙන්න ජීවත් වෙන්නේ කොහොමද කියලා අපිට හිතා ගන්නවත් බෑ. අද කාලේ සමහර තාත්තලා දිහා දැක්කහම ඇත්තටම හරිම දුක හිතෙනවා. තමන්ගේ දරුවට සලකන්න දන්නේ නැහැ, තමන්ගේ බිරිඳට සලකන්න දන්නේ නැහැ. ඒ අතින් ගත්තාම සුදු පුතා නම් ගොඩාක් පින් කරලා තියෙනවා. ඉතින් සුදු පුතාට තාත්ති නැතුවත් බෑ, තාත්තිට සුදු පුතා නැතුවත් බෑ. පේනවනේ දෙන්නගේ දැඟලිල්ල කොහොමද කියලා. ඒ දෙන්නට ඕනේ සෙල්ලම් කරන්නම තමයි. තාත්තිත් ගෙදර ඉන්නකොට සුදු පුතාට හපන්. තාත්ති තමයි සුදු පුතාට වැඩිය සෙල්ලම් කරන්නේ. ඉතින් තාත්ති ගැන කොච්චර වර්ණනා කරත් මදි. ඒ තරම් හොඳ තාත්ති කෙනෙක් තමයි සුදු පුතාට ලැබිලා තියෙන්නේ. අපේ කෑම එක එනකන් බලන්නකො ඉතින් ෆැබ්සිලෝන් එකේ ලස්සන ටිකක්. ඔන්න මේ තියෙන්නේ හඳ.
හඳ වටේට තියෙන්නේ තරුයි ග්‍රහලෝකයි. ඔය බලන්නකො ඉතින් හඳේ ආවාටත් හොඳට පේනවා. ඉතින් මේක වෙනස්ම කන්සෙප්ට් එකකට හදපු රෙස්ටොරන්ට් එකක්. අපිත් මේ ගියේ පළවෙනි වතාවට. ඉතින් ඒකේ ලස්සනක් චුට්ටක් බලන ගමන් අපි කෑම කෙනකන් ඔන්න ඔය විදිහට කාලය ගත කළා. ඔයත් කුරුණෑගල ළඟ ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් ෆෙබ්සිලෝන් එකට යන්න අමතක කරන්න එපා. හැබැයි දවල්ට වැඩිය රෑට තමයි ලස්සනම. ගිහිල්ලා රසම රස කෑම වේලක් කාලා ඒකෙන් ෆොටෝ එකකුත් අරගෙන එන්න අමතක කරන්න එපා. මේකේ කස්ටමර් සර්විස් එකත් හරිම හොඳයි. ඉතින් මෙයා තමයි අපිට ඕනේ විදිහට හැමදේම කරලා දුන්නේ. අපි එනකොට නම් ප්‍රය 7ට විතර ඇති. ඒ වෙලාවෙ නම් එච්චරම සෙනඟ හිටියේ නෑ. හැබැයි 8:05 වුණා විතරයි රෙස්ටොරන්ට් එක ෆුල් වුණා. කලින් බුකින් දාලා එන කට්ටියත් ඉන්නවා. ඒගොල්ලන්ට වෙනම ඒරියා එකක් තියෙනවා. මෙන්න මෙතන තමයි ෆෙබ්සිලෝන් එන හැමෝම වගේ ෆොටෝ එකක් ගහලා අප්ලෝඩ් කරන්නේ. ඉතින් ඔන්න එතන චුට්ටක් බලා ගන්නකෝ. මේ තියෙන්නේ තවත් ලස්සන ලොකේෂන් එකක්. ඉතින් මෙතන නම් තියෙන්නේ වෙස්මූණ විතරයි. ඉතින් ගොඩක් කාලෙකින් ඔන්න වෙස්මූණකුත් දැක ගන්න පුළුවන් වුණා. එතනත් හරිම ලස්සනයි. ඉතින් සුදු පුතාට මේ වෙස්මූණ අල්ලන්න ඕනි කියලා තමයි මේ කෑ ගහන්නේ. ඉතින් එහෙම අල්ලන්න බෑනේ. අන්න දැක්ක නේද? මෙතන එකක් හරි ඩැමේජ් වුණොත් එහෙම ඒවට අපිට ගෙවන්නත් සිද්ධ වෙනවා. සුදු පුතා වෙස්මූණ දැක්ක පළවෙනි වතාව තමයි අද. ඒකයි එයා මේ අල්ලන්න ඕනි කියලා කෑ ගහන්නේ. ඉතින් පුංචි දරුවෝ ඔහොම තමයි කොහෙට ගියත් ඉතින් එයාලට අලුත් දේවල් දැක්කහම ඒවා අල්ලන්න කරන්න බලන්න තමයි ඕනේ. කඩන්න ආපහු හදන්න එහෙම තමයි චූටි ළමයි. ඒව බලලානේ ඒගොල්ලෝ ඉගෙන ගන්න දේවල් නේද? ඉතින් එහෙමයි කියලා අපි තැන්වලට ඒගොල්ලන්ව එක්ක යන්න නැතුව ඉන්න හොඳ නැහැ. දැන් නම් චුට්ටක් රැය වේගන එනවා. ඉතින් දැන් නම් කට්ටිය එක්කන දෙන්න වැඩි වීගෙන තමයි එන්නේ. ඒ අතරේ ඔන්න බලන්නකො සුදු පුතාට යාළුවෝ කට්ටියකුත් හම්බ වෙලා. ඉතින් ගොඩක් අය සුදු පුතා ළඟට ඇවිත් කතා කරනවා. ඉතින් සුදු පුතාත් ඒගොල්ලන්ට හොඳට කතා කරලා අහන දේවල් වලට උත්තරත් දෙනවා. බලන්නකො ඉතින් එයත් හරිම ආසයි කට්ටියත් එක්ක මේ විදිහට කතා කර කර hina වෙවි ඉන්න. ඔන්න ඉතින් අපි බලාගෙන හිටපු ලස්සනම වෙලාව ආවා. ඔන්න තාත්ති ඕඩර් කරපු රසම රස සවල් රයිස් එක තමයි ආවේ. ඉතින් අපි දෙන්නට සවලෙන් රයිස් ගෙනල්ලා දාන්න නම් අද කොළ ඉවරයි කියලා කිව්වා. ඒක නිසා 2 portion නේ. ඒක නිසා අපි මේ විදිහට ප්ලේට් එකකට තමයි ඉල්ලගත්තේ. මොකද නැත්තම් සුදු පුතත් එක්ක ඒ විදිහට කන්න ඇත්තටම අමාරුයි. ඉතින් බලන්නකො මේකේ මොනවද තියෙන්නේ කියලා. ඇත්තටම දෙන්නට ඕඩර් කරාට මෙතන 4 දෙනෙක්ට විතර කන්න තරම් කෑම තිබුණා. අපි දෙන්නට ඒ තරම් වැඩි වුණා. සුදු පුතා ඉතින් කන්නේ නැහැනේ ලොකුවට. එයාට අපි වෙනම බිත්තර ඔම්ලට් එකක් දාගත්තා. ඉතින් බලන්නකො දැල්ලෝ තියෙනවා, ඉස්සු තියෙනවා, ඔම්ලට් එකක් තිබුණා, ලොකු චිකන් කෑලි දෙකක් තිබුණා. ඊට අමතරව වෙජිටබල් චොප්ස්ත් තිබුණා. ඉතින් මේ කෑම එක නම් ඇත්තටම රසම රසයි. දෙන්නට හොඳටම වැඩි. 4 දෙනෙක්ට තමයි මේක කන්න පුළුවන්. මෙන්න ඉතින් සුදු පුතාට කෑම එක ගෙනාව විතරයි එයාට කන්න ඕනේ වෙලා තමයි මේ කෑ ගහන්නේ. ඉතින් අපිට බේරිල්ලක් නෑ. ප්ලේට් දෙක ගේනකම්වත් එයාට ඉන්න බැහැ කියලා කෑ ගහනවා. එයාට ඕනි කියලා තමයි මේ කෑ ගහන්නේ. ඔන්න එයාට ඕනේ දේවල් දැන් ඔය කන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් එයාට තනියම අරන් කන්න ඕනි කියලා තමයි කියන්නේ. හැබැයි ඉතින් මේ වගේ තැනක පොඩි බබෙක්ට කෑම කන්න දුන්නොත් කොහොමද නේද? ඒක නිසා හරිම පරිස්සමට තමයි එයාට කෑම දුන්නේ අපි. මේ තියෙන්නේ සුදු පුතාට දුන්න බිත්තර ඔම්ලට් එක. එයාට අපි මොකුත් සැර දාන්න නැතුව තමයි මේක ඉල්ලගත්තේ.
සුදු පුතා ඔන්න කෑවේ චොප්සි කෑවා. ඊට අමතරව මේකේ තිබුණ ඉස්ස ටික එයා කෑවා. එයාට මේ බත් එක දුන්නේ නැහැ අපි. මොකද බත් එකේ ඩයි දාලා තිබුණා. ඒක නිසා තාම එයා පුංචි වැඩේනේ. එයාට බත් එක දුන්නේ නැතුව ඔම්ලට් එකයි චොප්සි ඉස්සොයි දුන්නා. එයා දැල්ලෝ නම් කෑවේ නැහැ. විශේෂයෙන්ම මේ වගේ කෑම දෙනකොට පුංචි ළමයිට හරි පරිස්සමෙන් දෙන්න ඕනේ. අපේ සුදු පුතා නම් හොඳට හපලා කනවා. එයාට දත් තියෙනවා දැන් හොඳට. ඒක නිසා එයා හැම දෙයක්ම දැන් හපලා කන්න හොඳට දන්නවා. ඉතින් එහෙම නැති බබාලට මේ වගේ කෑලි දෙන්න නම් හොඳ නෑ. ඒක ප්‍රවේශමෙන් දෙන්න ඕනේ ඉතින්. පේනවනේ එයා ඉල්ල කෑවේ ගොඩක් චොප්සිම තමයි. ඉතින් චොප්සි කියන්නේ අගුණ දෙයක් නෙවෙයි, එළවලු තම්බලනේ තියෙන්නේ. ඒක නිසා මම එයාට එළවලු ටික ඔක්කොම දුන්නා. ඔච්චර වෙලා බලන් ඉඳලා කෑම එකත් ලැබුණාට පස්සේ තවත් මොකටද බලන් ඉන්නේ නේද? ඕන්න ඉතින් තාත්ති දැන් රස බලන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. සුදු පුතා නම් කාලා ඉවරයි. ඔන්න ඉතින් එයා රෙස්ටුරන්ට් එකේ ලස්සන බල එයාගේ මේ පුටුවට වෙලා වාඩි වෙලා ඉන්නවා. එයාගේ බොටල් එක අපි කොහෙ ගියත් අරන් තමයි යන්නේ. මොකද එයාට කොහෙවත් වතුර දෙන්නේ නැහැ මේ දවස්වල. කොහොමත් බයයිනේ. ඒක නිසා එයාට වෙනම බෝතලයක් අපි අරගෙන තමයි හැමතැනම යන්නේ. සුදු පුතාට ගිය ගමන්ම මෙන්න මේ පුටුව ගෙනත් දුන්නා. එතන වැඩ කරන මාමි කෙනෙක්. මොකද ඉතින් එයාට අපි ඉන්නේ වගේ වාඩි වෙන්න බෑනේ. එයාට ඇද්දි තරම් මේකේ නටන්න පුළුවන්. එයාට සෙල්ලම් දාන්න පුළුවන්. ඉතින් එයා හරිම ආසාවෙන් ඒකට වෙලා උඩ පැන සෙල්ලම් කර බලන්නකො වටේ පිටේ බල ඉන්න ලස්සන. ඔන්න ඒ අතරේ අපි දෙන්න පටන් ගත්ත අපේ වැඩේ. ඉතින් එයා බල ඉන්න අතරේ අපි දෙන්න ඉක්මනටම කාලය ඉවර කරගන්න තමයි ලෑස්ති උනේ. මොකද එයාට ඇති වුණ ගමන් අපි දෙන්න ළඟට එනවා. එතකොට ඉතින් අපි දෙන්න කාලා ඉවරයි. ඔන්න ඒ අතරේ යාට චුට්ට තව එයාගේ බිත්තරෙත් ඉතුරුයි. ඒකත් කවනවා අපේ රත්තරන් බිත්තරේට. මෙතන අපි හැන්දනුයි ගෑරුප්පේනුයි කෑවට ඇත්තටම මම නම් කැමති නෑ මේකෙන් කන්න. මොකද එතකොට කෑවට කොච්චර කෑවත් බඩ පිරෙන්නේ නෑ. ඒක නිසා මෙතනදී කට්ටිය බලන් හිටියට නෙමෙයි අපි දෙන්න මේ විදිහට කෑවේ. සුදු පුතත් එක්ක බැර නිසා මොකද එයා අපි ළඟට එනවා. එයාව වඩා ගන්න ඕනේ. එයා තැන් වලට දුවනවා. ඒක නිසා අපි දෙන්නටත් ඒගා ගන්න බැරි නිසා තමයි අපි හැන්දනුයි ගෑරුප්පේනුයි කෑවේ. නැත්තම් ඇත්තටම මම නම් කොහෙ ගියත් මේ විදිහට කන්නේ නැහැ. මොකද ඉතින් අපි ලංකාවේනේ කාටවත් පේන්න අමාරුවෙන් ජීවත් වෙන්න ඕනේ නැහනේ. ඒක නිසා මම කැමති නිදහසේ ඉන්න. සුදු පුතා වඩා ගන්න ඕනේ හින්දා තමයි ඇත්තටම මේ විදිහට කෑවේ. ඉතින් තාත්තට ඕනේ හින්දා එයාට සවල් රයිස් එකක් ගත්තේ. ඉතින් මට ඕනේ විදිහට මම ගත්තා චොක්ලට් බ්‍රවුනීස් මිල්ක් ෂේක් එකක්. ඉතින් ඔන්න සුදු පුතත් ආව ඔන්න ඒක ආව ගමන්ම ඕනි කියලා. ඉතින් එයාව චුට්ටක් ෂේප් එකේ අපි දෙන්න කනකම් ආයෙමත් එයාගේ පුටුවෙන් තියලා තිබ්බා. බලන්නකෝ ඉතින් ඉන්න ලස්සන. ඇත්තටම වනේ සුදු පුතාගෙන් ලොකු කරදරයක් තිබුණේ නැහැ අපිට. එයා හරිම ආසාවෙන් තමයි මේ ලයිට්ස් දිහා බලාගෙන සෙල්ලම් කර එතන යන හැමෝටම කතා කරනවා එයා. ඉතින් එයා එක දේවල් කියනවා. එයාලට කතා කරනවා. ඉතින් සුදු පුතා හරිම ආසාවෙන් ඒ දේවල් දිහා බල එයාගේ කෑම එකත් ඔන්න කොහොම හරි කෑවා. දැන් නම් සුදු පුතාගේ ඇඳුම් දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ. එයා ආව ගමම්ම කරේ එයාගේ ජැකට් එක ගැලෙව්වා. එයාගේ සපත්තු දෙක ගැලෙව්වා. එයාත් හරිම කැමති නිදහසේ ඉන්න. ඉතින් ඔන්න ඔක්කොම ගලවලා දාලා එයා දැන් ওই විදිහට තමයි උඩ පැන ඉන්නේ.
ඉතින් මට ඇහිලා තියෙනවා ගොඩක් අම්මලා කියන දෙයක් තමයි දරුවෙක් තැනකට ගිහාම හැසිරෙන්න දන්නේ නැහැ කියලා. ඉතින් එහෙම නිසා ගොඩක් දෙමව්පියොත් කොහෙටවත් දරුවෝ එක්කයි යන්නේ ගෙදරටම සීමා කරලා තියෙනවා. ඉතින් එතකොට දරුවන්ට ඒ දේ තැන්වලට ගියපුවාම ඉතින් ඒගොල්ලන්ට අලුත් අත්දැකීමක් නේ. ඒක නිසා දරුවෝ දඟ කරනවා වැඩි. මම නම් හිතන්නේ පුංචි කාලේ ඉඳන්ම දරුවෝ ඒ අදාළ තැන්වලට තමන්ට ගැළපෙන තැන්වලට එක්කන් ගියාට කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට දරුවෝ දන්නවා පුංචි කාලේ ඉඳන්ම ඒ තැන කොහොමද හැසිරෙන්න ඕනේ, එතෙන්ට ගැළපෙන විදිහට ඉන්නේ කොහොමද, ඒ හැමදේම දරුවෝ ඉගෙන ගන්නේ ඒ තැනකට ගියපුවාම. මොකද නැත්තම් වතුරට බහින්න නැතුව පීනන්න ඉගෙන ගන්න බෑනේ. ඒ වගේ තමයි හැමදේම. ඔන්න මං කිව්වත් වගේ එයා ඉඳගෙන ඉන්න වෙලාවේ අපි දෙන්නා ඉක්මනට කෑවා. හැබැයි ඉවර කරගන්න බැරි වුණා. එයාගේ වෙලාව ඉවරයි. දැන් එයාට ඇති එතන හිටියා. දැන් ඔන්න එයා ඇවිත් තියෙන්නේ මිල්ක් ෂේක් එක ඉල්ලන්න. ඉතින් ඔන්න ඒකෙනුත් එයාට දුන්න ටික ටික බොන්න කියලා. මේ වගේ තැනක ඉතින් ඉල්ලපුවාම එයාට ආසයිනේ ඒවා බොන්න. ඒක නිසා චුට්ටක් දුන්න. හැබැයි එයා ගොඩක් පෙන් රසට කැමති කෙනෙක් නෙමෙයි. ඒක නිසා මට බය වෙන්න දෙයක් නැහැ. පේනවනේ අපේ දඟමල්ලගේ වැඩ ඔන්න. ඒ පාර තාත්ති ළඟට ගිහින් තාත්තගේ පිටිපස්සට වෙලා එයා සෙල්ලම් කරනවා. ඉතින් මේවා හරිම සුන්දර දේවල්නේ. තව චුට්ටක් ලොකු වුණාම මේගොල්ලන්ගේ මෙහෙම හොරතල් බලන්න නෑනේ. විශේෂයෙන් පිරිමි ළමයි. ඉතින් ඒගොල්ලෝ මේ විදිහට ඉන්නේ අපිත් එක්ක පුංචි කාලේ විතරයි. ඊගාවට යාලා ගෑනු ළමයි වගේ අම්මයි තාත්තයි ළඟ දෙවටි ඉන්නේ නෑනේ. ඊගාවට ඔන්න මං තාත්ති දන්නේ නැතුව ඕඩර් කරපු කේක් එක ආවා ඔන්න. එයාට ෆාදර්ස් ඩේ එකට තමයි මම මේ පුංචි කේක් එක ඕඩර් කරේ. ඉතින් මේ වෙලාවේ ඔන්න අපි කාලා ඉවර වුණාට පස්සේ කේක් එකත් ඒගොල්ලෝ අපිට ගෙනත් දුන්නා. ඉතින් ඔයාලට ඕනේ නම් මේ වගේ ඕනම සෙලිබ්‍රේෂන් එකක් කරන්න මෙතෙන්ට ආවොත් පුළුවන්. ඒගොල්ලෝ ළඟ කේකුත් තියෙනවා. අපිට ඕන විදිහට කස්ටමයිස් කරලා ගන්න පුළුවන්. දැන් ඉතින් කේක් එක කපන්න තමයි ලෑස්ති වෙන්නේ. සුදු පුතා කියන්නේ හැපි බර්ත්ඩේ කියලා. එයා දන්නේ මේ විදිහට කේක් එකක් ගේනකොට හැපි බර්ත්ඩේ කියලා තමයි එයා දන්නේ. ඉතින් ඔන්න සුදු පුතයි තාත්ති ඔන්න ඉටිපන්දමත් නිමලා කේක් එක කපන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. බලන්නකෝ ඉතින් චූටි අතින් අල්ලගෙන තාත්ති කේක් එක කපනවා. ඔන්න එයාට කිව්වම තාත්තිට කවන්න කියලා. අනේ සුදු පුතා කැවුවා ඉතින්. සාමාන්‍යයෙන් දරුවෙක්ට එහෙම කිව්වහම එයා ආසයිනේ ඉස්සෙල්ලෝ එයානේ කන්නේ. හැබැයි සුදු පුතා තාත්තිට ඔන්න කැවුවා. බලන්නකෝ මූණේ තියෙන සතුට ඉතින්. ඔන්න එතන චූටි බබාලා වගේකුත් හිටියා. අපේ සුදු පුතාට කතා කරන්න ආව කට්ටියකුත් හිටියා. ඒගොල්ලෝ අපිට ගොඩක් උදව් කරා මේ වැඩේට. ඉතින් ඒගොල්ලොන්ටත් අපිට තියෙන විදිහට චූටි කේක් කෑල්ලක් දෙන්න අමතක කරේ නෑ. ඒගොල්ලෝ හරිම හොඳයි. අපේ සුදු පුතත් එක්ක ගොඩාක් වෙලා කතා කර හිටියා. සුදු පුතත් ඉතින් එතන හිටපු අක්කිලාට හරිම ආදරේ. බලන්නකෝ ඒගොල්ලෝ සුදු පුතාට කතා කරලා හොඳටම යාළු වුණා සුදු පුතා එක්ක. අන්තිමට සුදු පුතා එනකම්ම ඒ අක්කිලා ගැන කිය තමයි ආවේ ඔන්න. බලන්නකෝ මෙන්න මේ අක්කි තමයි සුදු පුතත් එක්ක ගොඩක්ම යාළු වුණේ. ඉතින් අපි ඔන්න ඔය විදිහට සමල් රයිස් එකකුත් කාලා චොක්ලට් බ්‍රවුනිස් මිල්ක් ෂේක් එකකුත් බීලා එතකොට පොඩි ෆාදර්ස් ඩේ එකට කේක් එකකුත් කපලා ওই විදිහට තමයි අපි දවස අද ඉවර කරේ.